ඉතින් රුමේනියාවට ඇවිල්ලා ඉතාලියානු එක වෙන්නේ කොහොමද? ඒක කරන්නේ කොහොමද? සහ ඇයි රුමේනියාවෙන් ඉතාලියට යන්නේ? ඒ යනකොට කොහොමද මේ දේවල් වෙන්නේ? එතකොට ඒකේ තියෙන අවදානම, එතකොට ඉතාලියට ගිහිල්ලා ජීවිතේ කොහොමද ගොඩ ගිහිල්ලා තියෙන්නේ කියන එක ගැන තමා මේ වීඩියෝ එකෙන් අද මම කතා කරන්නේ. ඒ නිසා මේ වීඩියෝ එකේ මොනවා හරි දෙයක් වැරදි දෙයක් තියෙනවා නම්, වැරදි තොරතුරක් තියෙනවා නම් ඉතාලියේ ඉන්න අයට පුළුවන් ඒ දේවල් නිවැරදි කරන්න. එහෙම නැත්නම් ඕනම කෙනෙකුට මේ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා මගෙන් අහන්න පුළුවන්. මම ඒ ගැන විස්තර කරලා දෙන්නම්. ඉතින් ගොඩක් අය රුමේනියාවට එන්න හදන්නේ ඉතාලියට යන්න බලාගෙන. ඒ කියන්නේ රුමේනියාව ටෙම්පරියක් විදියට තියාගෙන ටෙම්පරලි ප්ලෑන් එකේ ටෙම්පරි කොටසක් විදියට තියාගෙන ඉතාලියට යන එක තමයි එයාලගේ ප්ලෑන් එක. ඉතින් ආයිබෝවන් කියලා ආදරයෙන් පිළිගන්නවා යුරෝපේ ජීවිතේ මගේ YouTube channel එකට. ඉතින් යුරෝපේ වෙන දේවල්, යුරෝපේ ජොබ්ස් ගැන, යුරෝපේ අලුත් නිවුස් ගැන දැනගන්න ඔයාලට පුළුවන් මේ channel එක හරහා. ඉතින් ආදරයෙන් මතක් කරන ගමන් මේ channel එක subscribe කරලා තියාගන්න කියලා අපි බලමු අද වීඩියෝ එකෙන් මොනවද කතා කරන්න කියලා. ඉතින් අද වීඩියෝ එකේ මම කතා කරන්නේ රුමේනියාවේ ඉඳන් ඉතාලිය යන්නේ කොහොමද? ඒ යන ගමනේ තියෙන අවදානම සහ එහෙට ගිහිල්ලා රිෆියුජි එකක් ඇප්ලයි කරන්නේ කොහොමද? ඒ රිෆියුජි ප්‍රොසෙස් එක වෙන්නේ කොහොමද? සහ ඒකෙන් ගොඩ ගියපු අය සහ ඒකෙන් අසරණ වෙච්ච අය ගැන විස්තරයක් කරන එක තමයි මේ වීඩියෝ එකෙන් අද මම කියන්නේ. රුමේනියාවට ඇවිල්ලා ඉන්න විදේශ ශ්‍රමිකයන් වැඩිපුරම කතා වෙන්නේ යුරෝපයේ අනෙකුත් රටකට සංක්‍රමණය වෙන එක ගැන. ඒ අතරිනුත් ඉතාලිය කියන රට විදේශීය ශ්‍රමිකයන්ට රුමේනියාවේ ඉන්න ඉතාම විශේෂ රටක්. ඉතින් විශේෂයෙන්ම ඔයා දැනගන්න ඕනේ දෙයක් තමයි මම තාම රුමේනියාවේ ඉන්න කෙනෙක්. ඉතින් මම මේ දේවල් ඉතාලියේ නිවුස්, ඒ වගේම ඉතාලියේ තියෙන වෙබ්සයිට්ස්, ඊට පස්සේ chat GPT, ඉතාලියේ දැනට ඉන්න අයගෙන් අහගත්ත විස්තර සහ රුමේනියාවේ ඉඳලා ඉතාලියට ඒ විදිහට ගියපු අයගෙන් දැනගත්ත විස්තර අනුව මම හදාගත්ත ස්ක්‍රිප්ට් එකක්. එහෙම නැත්නම් මම කරපු රිසර්ච් එකක් තමයි මම මේ ඔයාලට අද විස්තර කරන්නේ. ඉතින් ඒක නිසා මම නොදන්න කරුණු කාරණා ගොඩක් ඇති. ඉතින් මම දන්න ටික පුළුවන් විදිහට ඔයාලට තේරෙන විදිහට විස්තර කරලා දෙන්න උත්සාහ කරන්නම්. ඉතින් අපේ රටේ ඉන්න මිනිස්සුන්ගේ තියෙන ලොකු හේනයක් තමයි ඉතාලිය කියන්නේ. ගොඩාක් අය මන් දැකලා තියෙනවා ඉතාලියට යන්න ඕනේ, කොහොම හරි ගේමක් ගහගන්න ඕනේ ඉතාලියට ගිහිල්ලා. ඉතින් මේ වගේ කතා මටත් පුංචි කාලේදී ගොඩක් ඇහිලා තියෙනවා. ඊට පස්සේ මමත් YouTube එකේ වීඩියෝ දැකලා මගෙත් අයිඩියා එකක් තිබ්බා. මට කවදා හරි මමත් ඉතාලියට යනවා, එහෙම නැත්නම් ස්විස්ටර්ලන්තයට යනවා, නෝර්වේට යනවා. කොහොම ටිකෙන් ටික ඉතින් ඔය අදහස් වෙනස් වෙලා අන්තිමේදී මම ඇවිල්ලා නතර වුණේ රුමේනියාවේ. ඉතින් පළවෙනියට අපි කතා කරමු රුමේනියාවේ ඉඳලා ඉතාලියට යන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් ඔයාලා හැමෝම දන්නවනේ රුමේනියාවට එන්න පුළුවන් අපිට ලංකාවේ ඉඳන් ජොබ් එකකට කියලා. නීත්‍යානුකූලව අපිට රුමේනියාවට එන්න පුළුවන්. ඒ වගේම රුමේනියාව දැන් ෆුල් ෂෙනගන් රටක්. එතකොට මම ෂෙනගන් කියන එකත් පොඩ්ඩක් විස්තරයක් කරන්නම් දන්නේ නැති අයට. ෂෙනගන් කියලා කියන්නේ යුරෝපයේ රටවල් ටිකක් එකතු වෙලා හදාගත්ත සම්මුතියක්. මේ කලාපය ඇතුළතදී, ඒ කියන්නේ ෂෙනගන් ඒරියා එකේ තියෙන රටවල් ඇතුලේ නිදහසේ ට්‍රැවල් කරන්න පුළුවන්. ගොඩක් අය හිතාගෙන ඉන්න වැරදියකුත් මම මෙතනදී නිවැරදි කරන්නම්. එයාලා හිතනවා ෂෙන්ගන් වීසා එකක් තිබ්බොත් එයාට රුමේනියාවට ඇවිල්ලා ඉතාලිය එහෙම නැත්නම් ප්‍රංශය, ජර්මනිය වගේ වෙනත් යුරෝපා රටකට ගිහිල්ලා වැඩ කරන්න පුළුවන් කියලා. ඇත්තටම එහෙම බෑ. ෂෙන්ගන් කියලා කියන්නේ ඔයාට නිදහස ට්‍රැවල් කරන්න පුළුවන්. ඒකත් උපරිමය දින 90ක්. ඔයාට රුමේනියාව ඉඳලා වෙනත් රටකට ගිහිල්ලා ආයේ ඒ දින 90 ඇතුළතදී ඔයා නැවත රුමේනියාවට එන්න ඕනේ. ඉතින් ඕක තමයි ෂෙන්ගන් කියලා කියන්නේ. ගොඩක් අය මං හිතන්නේ මේක ගැන දන්නවා. දන්නේ නැති අයට ඔන්න මම පැහැදිලි කරා ෂෙනගන් කියලා කියන්නේ ඔයාට නිදහසේ ඒ රටින් තවත් රටකට නිදහසේ ඇවිදින්න පුළුවන් මේ ෂෙනගන් වීසා එකක් තියෙන කෙනෙකුට. එතකොට රුමේනියාවට රැකියාවකට එන ඔයාලටත් හම්බෙන්නේ රුමේනියාවේ TRC එක හම්බුනහම, එහෙම නැත්නම් රුමේනියන් වීසා එකක් ලැබුණාම ඔයාලත් මේ ෂෙනගන් කියන කැටගරියට වැටෙනවා. ඉතින් ඔයාලට පුළුවන් දින 90ක් Taman කැමති යුරෝපයේ තියෙන වෙනත් ඕනෑම රටකට ගිහිල්ලා ඇවිදලා කරලා නැවත ආපහු රුමේනියාවට එන්න. එතකොට ඔයාට පුළුවන් රුමේනියාවේ ඉඳන් බස් එකේ, එහෙම නැත්නම් කෝච්චියේ, එහෙම නැත්නම් ෆ්ලයිට් එකක ඉතාලියට යන්න. එහෙම නැත්නම් යුරෝපයේ වෙනත් ඕනම රටකට යන්න දැන් නිදහස් අවකාශයක් ලැබිලා තියෙනවා. ඒකට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයාලා දන්නවා ඇති මීට කලින්, ඒ කියන්නේ රුමේනියාවට ෆුල් ෂෙනගන් රටක් වෙන්න කලින් ඉතාලියට ගියපු විදිහ ගැන.
අදටත් සමහර රටවල් වල ඉඳන් මිනිස්සු ඉතාලියට එන විදිය ගැන ඔයාලා දන්නවා ඇති. කන්ටේනර් පෙට්ටිය ඇස්සේ හැංගිලා, එහෙම නැත්නම් බෝට්ටු වලින්, එහෙම නැත්නම් ඇල්ප්ස් කඳුවැටිය වගේ කඳු කැලෑ අස්සෙන් ජීවිතය ගැනවත් හිතන්නේ නැතුව අවදානමක් අරගෙන තමයි මිනිස්සු ඉතාලියට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේ මම කියපු ක්‍රම වලින් එකකට ඔයාට රුමේනියාවෙන් ඉතාලියට හෝ එහෙම නැත්නම් වෙනත් යුරෝපා රටකට යන්න පුළුවන්. අපි ඊළඟට බලමු එහෙම ගියාට පස්සේ මොකද වෙන්නේ කියන එක ගැන. ඇත්තටම ඔයාගේ අයිඩියා එක ට්‍රැවල් එකක් දාලා එන්න නම් ඔයා ට්‍රැවල් ප්ලෑන් එකක් හදාගෙනනේ යන්නේ. යන්නම් වාලේ යන්නේ නෑනේ රටකට යනකොට කවදාවත්. එහෙම නැත්නම් ඒවා කරන ට්‍රැවල් ඒජන්සි මෙහෙ තියෙනවා. එයාලා ඔයාට ට්‍රැවල් ප්ලෑන් එකක් හදලා දීලා ඔයාලට ෆ්ලයිට් ටිකට් එකක් දාලා දීලා ඒ දේවල් සම්පූර්ණයෙන්ම කරලා දෙනවා. එතකොට ඔයා ට්‍රැවල් එකකට නෙමෙයි නම් යන්නේ. රුමේනියාවට ඇවිල්ලා ඔයා ඉතාලියට යන්නේ එහෙ රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙන්නම්. ඔයාට ක්‍රම කිහිපයක් තියෙනවා. එකක් තමයි ඔයාට පුළුවන් රුමේනියාවට ඇවිල්ලා ඔයාගේ සුදුසුකම් මත ඉතාලියට ඇප්ලයි කරලා ජොබ් ඔපචුනිටි එකක් අරගෙන එහෙම නැත්නම් වර්ක් පර්මිට් එකක් කරහා එහෙම නැත්නම් නීත්‍යානුකූල වීසාවකින් ඔයාට ස්පොන්සර්ෂිප් එකකින් වගේ ඉතාලියට යන්න පුළුවන්. ඒ එක ක්‍රමය. ඊළඟ ක්‍රමය තමයි ඔයාට ස්ටුඩන්ට් කෙනෙක් විදියට ස්ටුඩන්ට් වීසා එකක් ඇප්ලයි කරලා රුමේනියාවට ඇවිල්ලා ඊට පස්සේ ඔයාට ස්ටුඩන්ට් වීසා කෙනෙක් විදියට ස්ටුඩන්ට් වීසාවක් ඇප්ලයි කරලා ඉතාලියට යන්න පුළුවන්. ටිය වඩාත්ම තෝරගන්න ක්‍රමය සහ මම මේක අනුමත කරන්නේ නැහැ. නමුත් කට්ටිය වඩාත්ම තෝරගන්න ක්‍රමය තමයි ඉල්ලීගල් විදියට නීතිමය නොවන විදියට ඉතාලියට ඇතුළත් වෙලා. එහෙම නැත්නම් නීතිමය විදියට ඉතාලියට ඇතුළත් වෙලා අර මාස 3 කල්ලිකුත් වුණාට පස්සේ අනීතික වෙනවා. එහෙම නැත්නම් ඉල්ලීගල් වෙනවා. මේ විදියට ඉතාලියට ගිහිල්ලා රිෆියුජි වීසා ඇප්ලයි කරන එක. එහෙම නැත්නම් සරණාගත වීසා අයදුම් කරන එක තමයි ගොඩක් අය තෝරගෙන තියෙන ක්‍රමය. මොකද ඒක තමයි කාලයක් ගියත් කෙනෙකුට කරන්න තියෙන පහසුම දේ තමයි ඒක. මොකද ඉතාලියට ඩිරෙක්ට් ඇප්ලයි කරලා ජොබ් ගන්න එක ටිකක් අමාරුයි භාෂාව දන්නේ නැතුව. ඊළඟට ස්ටුඩන්ට් වීසා ගිහිල්ලා සර්වයිව් වෙන්න කාලයක් යනවා. ඉතින් කෙනෙකුට සල්ලි හොයන්න බලාගෙන එන කෙනෙකුට ඒක කරන්න ටිකක් අමාරුයි. ඉතින් ඒ නිසා අමාරු වුණත් නීතිමය නැති වුණත් ඉල්ලීගල් වුණත් මිනිස්සු තෝරගන්න ක්‍රමය තමයි මෙන්න මේ අවසාන ක්‍රමය මම කියපු රිෆියුජි වීසා ඇප්ලයි කරන එක. එතකොට මොකක්ද මේ රිෆියුජි වීසා ඇප්ලයි කරන එක කියන්නේ? සරලවම කිව්වොත් මේක තමයි සරණාගතභාවය අපේක්ෂා කරන එක. එහෙම නැත්නම් යම්කිසි රටක ඉඳන් ඇවිල්ලා ඉතාලියේදී සරණාගතභාවය ඉල්ලා සිටිනවා. ඒ කියන්නේ මම දැනගත්ත විස්තරවලට අනුව ඕනෑම රටක පුජ්‍යලයකට පුළුවන් ඉතාලියට ගිහිල්ලා තමන්ගේ රටේ ප්‍රශ්නයක් එහෙම නැත්නම් තමන්ට දේශපාලන රැකවරණයක් තමන්ට මරණ තර්ජන තියෙනවා නම් එහෙම නැත්නම් තමන්ට රටේ ජීවත් වීමට අපහසුතාවයක් තියෙනවා නම් ඒ පිළිබඳව කියලා ඉතාලියේදී සරණාගතභාවය ඉල්ලන්න පුළුවන්. ඉතාලිය නෙවෙයි ගොඩක් යුරෝපා රටවල මේ දේ කරන්න පුළුවන්. නමුත් ඉතාලිය ගොඩක් ප්‍රසිද්ධයි මෙන්න මේ දේට. ඒ වගේම මම තව දෙයක් අහලා තියෙනවා මුදල් අරගෙන ඒ කියන්නේ සල්ලි අරගෙන පොඩි ගණන් නෙවෙයි යූරෝ 5000 යූරෝ 4000 යූරෝ 6000 වගේ ලොකු මුදල් ප්‍රමාණයක් අරගෙන නීත්‍යානුකූල වීසාවක් හදලා ජොබ් වලට දාන ක්‍රමවේදකුත් තියෙනවා. ඉතින් ඒක මම දන්නේ නැහැ මොන වගේ ක්‍රමයක්ද කියන එකයි ඒක කරන්නේ කොහොමද කියන එකයි මම මේක අහලා තියෙනවා. මම උත්සාහ කරන්නම් එහෙම ගියපු කෙනෙක්ගෙන් එහෙම වීසාවක් හදාගත්ත කෙනෙක්ගෙන් ජීවිත අත්දැකීම මං අහලා එහෙම නැත්නම් ඒ කෙනා සමගම ඔයාලට වීඩියෝ එකක් අරන් එන්න. දැනට මම මේ සම්බන්ධව වැඩිදුර විස්තර නොකිය ඉන්නම්. මොකද මම ඒක ගැන හරියටම දන්නේ නැති නිසා. ඉතින් කොහොමද මේ රිෆියුජි එක ඇප්ලයි කරන්න ඉතාලියට ගියාට පස්සේ? මම හොයාගත්ත විස්තරවලට අනුව ඒ වගේම මට දැනගන්න ලැබුණු විස්තරවලට අනුව ඉතාලියට ගියාට පස්සේ ඔයාට පුළුවන් තමන් විසින්ම තනියම මේ රිෆියුජි එකට ඇප්ලයි කරන්න හෝ ලෝය කෙනෙක් මාර්ගයෙන් හෝ එහෙම නැත්නම් ඒවා කරලා දෙන ආයතන ඉතාලියේ තියෙනවා. මේ ක්‍රම කිහිපයකින් එකක් ඔයාට පාවිච්චි කරලා රිෆියුජි ඇප්ලයි කරන්න පුළුවන්. තනියම ඇප්ලයි කරනවා නම් ඔයාට ඒ සඳහා මුදලක් වැය වෙන්නේ නැහැ කියලා කියනවා. එතකොට ලෝය කෙනෙක් හරහා ඇප්ලයි කරනකොට යම්කිසි මුදලක් වැය වෙනවා. ඒ වගේම ඒ සම්බන්ධ දේවල් කරලා දෙන ආයතන සමහර ආයතන තියෙනවා නොමිලේ කරලා දෙන ඒවා තියෙනවා කියලා කියනවා. ඒ වගේම සමහර ආයතන තියෙනවා යම්කිසි මුදලක් අය කරගෙන ඒ දේවල් කරලා දෙන. ඔයා තනියම රිෆියුජි ඇප්ලයි කරනවා නම් එහෙ තියෙන පොලිසියට ගිහිල්ලා ඔයා යන සිටි එකේ ළඟම තියෙන පොලිසියට ගිහිල්ලා එහෙම නැත්නම් මං හිතන්නේ කුස්තුරා කියලා කියන්නේ ඒකට. ඒ කුස්තුරා එකට ගිහිල්ලා ඔයාට පුළුවන් මට රිෆියුජි ඇප්ලයි කරන්න අවශ්‍යයි. I want to apply refugee වගේ දෙයක් ඔයාලා කියලා ඔයාට ඒ දේවල් එතනින් කරගන්න පුළුවන් පොලිසියකට ගිහිල්ලා.
එතකොට ඔයා ඉතාලියට ගියපු ගමන් අනිවාර්යෙන් ඔයා අනීතික විදිහට ඉන්නවා නම් මුලින්ම ඔයා රිෆියුජි ඇප්ලයි කරන්න ඕනේ ඉක්මනින්ම. මොකද මේ දවස්වල නීති ටිකක් තද නිසා හැමතැනම පරීක්ෂා කිරීම සිදු වෙනවා. අනීතික විදිහට ඉන්න අයව හරවලා ආපහු ඒ රටවල් වලට යවනවා. ඒ නිසා පුළුවන් ඉක්මනට ඔයා ගියපු ගමන් අනිවාර්යෙන්ම රිෆියුජි එකක් ඇප්ලයි කරලා ඒක ඇප්ලයි කරා කියලා ඔයාට දෙන ඩොකියුමන්ට් එකවත් අඩුම ළඟ තියාගන්න ඕනේ. මට දැනගන්න ලැබුණු විස්තරවලට අනුව. හැබැයි රුමේනියාවේ ඉඳලා යන කෙනෙක් නම් ඔයාට මාස 3ක් යනකම් කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද ඔයාගේ TRC එක තියෙන නිසා TRC එකෙන් ඔයාට මාස 3ක් යනකම් ඉතාලියේ රැඳිලා ඉන්න පුළුවන්. ඊට පස්සේ තමයි ඔයාට අවශ්‍ය වෙන්නේ මොනවා හරි බලපත්‍රයක්. එතකොට ඔයාට රිෆියුජි ඇප්ලයි කරා කියන ඒ රිසිට් එකවත් ඔයාගේ අතේ තියෙන්න ඕනේ. ඉතින් මේ රිෆියුජි එකේ තියෙන වර්ග මොනවද? කොහොමද මේක හම්බෙන්නේ? හොයලා බලපු විස්තරවලට අනුව මට දැනගන්න ලැබුණු විස්තරවලට අනුව රිෆියුජි වර්ග 3ක් තියෙනවා. ඉතින් අන්තර්ජාලයේ විස්තරවලට අනුව පළවෙනි එක සහ හොඳම එක විදිහට යාලා හඳුන්වලා දෙන්නේ රිෆියුජි ස්ටේටස් කියන එක. මෙන්න මේ රිෆියුජි ස්ටේටස් කියන එකට ඔයාව අදාළ වෙන්නේ ඔයාගේ රටේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ආගම සම්බන්ධ ප්‍රශ්නයක්, ඔයාගේ කල්චර් එක සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා නම් එතකොට ඔයාට ඒ වගේ මොනවා හරි දෙයක් ඉතාලි ගවර්න්මන්ට් එකට ප්‍රූෆ් කරන්න පුළුවන් නම් ඔයාව ඒ රටට නැවත හරවා යවන්න බැරි වෙන විදිහේ හේතුවක් ඉතාලි ගවර්න්මන්ට් එකට ප්‍රූෆ් කරන්න පුළුවන් නම් මෙන්න මේ රිෆියුජි ප්‍රොටෙක්ෂන් එක ඔයාට හම්බෙනවා රිෆියුජි ස්ටේටස් කියන එක. මේකෙදී එයාලා දක්වලා තියෙනවා අවුරුදු 5ක පර්මිට් එකක් රෙසිඩන්ට් පර්මිට් එකක් තමයි ඔයාලට මේකෙදි හම්බෙන්නේ අවුරුදු 5කට. ඉතින් මේකෙදි ඔයාලට ෆැමිලි එක ගෙන්න ගන්න පුළුවන්, ඉතාලියේ ජොබ් කරන්න පුළුවන් සහ යුරෝපයේ අනික් රටවල් වල ඇවිදින්න පුළුවන් කියලත් ඒකේ විස්තර තිබුණා. ඉතින් හොඳම රිෆියුජි ප්‍රොටෙක්ෂන් එක විදිහට එයාලා හඳුන්වලා දීලා තිබ්බේ මෙන්න මේ රිෆියුජි ස්ටේටස් කියන එක. ඉතින් ඊළඟ එක තමයි එහෙම නැත්නම් දෙවැනි එක තමයි සබ්සිඩයිරි කියන රිෆියුජි කැටගරි එක. එහෙම නැත්නම් රිෆියුජි ප්‍රොටෙක්ෂන් වර්ගය. අර පළවෙනි රිෆියුජි ස්ටේටස් කියන එකට ඔයාව ක්වොලිෆයිඩ් උනේ නැත්නම් ඊළඟට සලකා බලන එක තමයි ඔයා ඒ ආව රටේ සිවිල් යුද්ධයක් වගේ දෙයක් තියෙනවනම් එහෙම නැත්නම් ඒ යුද්ධයක් ඇතිවන බෝඩර් එක ඔයා ජීවත් වෙනවනම් ඔයාට ඒ රටට යන්න බැරි තත්ත්වයක් තියෙනවනම් මෙන්න මේ සබ්සිඩයිරි කියන රිෆියුජි ප්‍රොටෙක්ෂන් එකට ඔයාව අයත් වෙනවා. මේකෙදිත් ඔයාට අවුරුදු 5ක එහෙම නැත්නම් වසර 5ක රෙසිඩන්ට් පර්මිට් එකක් තමයි හම්බෙන්නේ. මේකෙදිත් ඔයාට ඉතාලිය ඇතුලේ රැකියාවක් කරන්න පුළුවන්. නමුත් ඒකෙදි දක්වලා නැහැ යාලා ඔයාලගේ ෆැමිලි එකේ අයව මෙහෙට ගන්න පුළුවන් කියලාවත් එහෙම නැත්නම් ඔයාට අනික් යුරෝපා රටවල් වල සංචාරය කරන්න පුළුවන් කියලාවත් ඒකේ විස්තර තිබුණේ නැහැ. ඒ නිසා ඒක ගැන දන්න කවුරු හරි ඉන්නවා නම් පහලින් කමෙන්ට් එකක් දාලා ඒ පිළිබඳ ටිකක් විස්තර කරලා දෙන්න. සමහර විට මම මේ කියන නම් ඉතාලිය ඇතුලේ පාවිච්චි කරන විදිය වෙනස් වෙන්න පුළුවන්. මේවට කියන රිෆියුජි ස්ටේටස් එහෙම නැත්නම් සබ්සිඩයිරි මේ වගේ නම් වෙනස් වෙන්න පුළුවන්. මම මේවා අන්තර්ජාලයෙන් ලබාගත්ත නම්. ඉතින් ඒ පිළිබඳ ඒ වගේ ඉතාලිය කතා වෙන නම් වෙනස් නිසා ඔයාලා මේකට සමාන ඉතාලිය කතා කරන නම් පිළිබඳව කමෙන්ට් එකක් දාන්න පහලින්. ඉතින් ඊළඟ ක්‍රමය සහ ලංකාවෙන් යන අය වැඩිපුරම ඇප්ලයි කරන ක්‍රමය තමයි ස්පෙෂල් ප්‍රොටෙක්ෂන්. එහෙම නැත්නම් එහෙ කියන විදිහට මම මේකේ නම නම් දන්නවා එහෙ කතා කරන එක ස්පෙෂාලේ ප්‍රොටෙක්ෂනෝ. හරිද නැහැ උච්චාරණය කරපු විදිය ස්පෙෂාලේ ප්‍රොටෙක්ෂනෝ කියන මෙන්න මේ රිෆියුජි කැටගරිය තමයි අපේ රටෙන් යන අය ගොඩක් ඇප්ලයි කරන්නේ. මේකෙදි එයාලා බලන්නේ සීරියස් ඔයාට හෙල්ත් ප්‍රොබ්ලම් එකක් තියෙනවා නම් එහෙම නැත්නම් සමාජමය ප්‍රශ්න එහෙම නැත්නම් ඉතාලියේ ඔයාට තියෙන කනෙක්ෂන් ෆැමිලි සම්බන්ධතා මත මෙන්න මේ දේවල් මත ඔයාට ලබා දෙන ප්‍රොටෙක්ෂන් එක තමයි මේ ස්පෙෂල් ප්‍රොටෙක්ෂන් කියන රිෆියුජි කැටගරි එක. ඉතින් මෙන්න මේ කැටගරි තුනෙන් එකකට ඔයාගේ රිෆියුජි කතාව කිව්වම ඔයාට ස්ටෝරි එකක් කියන්න වෙනවනේ කමිෂන් එකට ගිහිල්ලා ඔයාට මෙන්න මේ දේ නිසා ඔයා එන්න කියලා. එතකොට ඔයාගේ මේ දේවල් ඔයාට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් නම් මොනවා හරි සාක්ෂි තියෙනවා නම් වීඩියෝ පට එහෙම නැත්නම් රෙකෝඩින් එහෙම නැත්නම් ෆොටෝස් මොනවාම හරි පිළිගත හැකි සාක්ෂියක් තියෙනවා නම් ඔයාට අනිවාර්යෙන් මේ රිෆියුජි එක හම්බ වෙන්න පුළුවන් සම්භාවිතාවයක් තියෙනවා. ලැබෙයිම කියලා කියන්න බෑ. ඒක තියෙන්නේ කමිෂන් එක අතේ. ඊළඟට අපි කතා කරමු එහෙම රිෆියුජි එකට ඇප්ලයි කරලා ඒකෙන් රිජෙක්ට් වුණොත් මොකද කරන්නේ? මට දැනගන්න ලැබුණු විස්තර වලට අනුව ඔයාට රිජෙක්ට් වුණොත් නැවත අපීල් එකක් දාන්න පුළුවන්. ආයෙ පාරක් සලකලා බලන්න කියලා මේක. එතකොට ඒ විදිහට අවස්ථා 3කදී ඔයාට ඒ දේ කරන්න පුළුවන් කියලා තමා විස්තර සඳහන් වෙන්නේ ඉතාලියට ගිහිල්ලා. එතකොට මේ සඳහා ගතවන කාලය කොහොමද? සාමාන්‍යයෙන් ඔයා රිෆියුජි එකට ඇප්ලයි කරා කියලා ඇප්ලයි කරපු ගමන් ඔයාට රිසිට් එකක් හම්බෙනවා. ඔයා රිෆියුජි එකට ඇප්ලයි කරා කියලා. මේකෙන් ඉතාලිය ඔයාට රැඳිලා ඉන්න පුළුවන්.
ඒ කියන්නේ බලපත්‍ර කිසිම දෙයක් නැත්නම් ඔයාව අනීතික විදියට ඉන්නකොට පොලිසියෙන් චෙක් කරොත් එහෙම ප්‍රශ්නයක් වෙනවනේ. නමුත් ඔයා රිෆියුජි වලට ඇප්ලයි කරලා තියෙන රිසිට් එක ඔයා ළඟ තිබ්බොත් ඔයාට ඉතාලිය ඇතුලේ නීත්‍යානුකූලව ඉන්න පුළුවන්. ඒ වගේම තමා මම දැනගත්ත විස්තරවලට අනුව මේ ඔයා රිෆියුජි වලට ඇප්ලයි කරා කියන සුදු කොලේනේ කියන්නේ මේකට. මේ සුදු කොලේට රැකියා ජොබ් කොන්ත්‍රාත්තුවක් එහෙම නැත්නම් ඇග්‍රීමන්ට් එකක් ගහන්න බෑ කියන කතාව තමා මට දැනගන්න ලැබුණේ. ඉතින් ඒ කියන්නේ ඔයාට රිෆියුජි ඇප්ලයි කරලා ඉතාලියේ රැඳිලා ඉන්න පුළුවන්. නමුත් රැකියාවක් නීත්‍යානුකූලව රැකියාවක් කරන්න අවස්ථාවක් නැහැ කියන එක තමයි ඉතාලි රජයෙන් කියන්නේ. ඉතින් මේ වෙනකොට යාලා කටයුතු සූදානම් කරනවා ඇල්බේනියාව කියන රටේ කැම්ප් හදලා මේ වෙනකොටත් මං හිතන්නේ ඒක තාම සාකච්ඡා මට්ටමේ තියෙන්නේ තාම සම්මත වෙලා නැහැ. නමුත් සාකච්ඡා කරගෙන යනවා මේ නීති සම්මත වුණොත් එහෙම ඔයා ඉතාලියට ගිහිල්ලා රිෆියුජි ඇප්ලයි කරොත් ඔයාව ඒ ඇල්බේනියාවේ තියෙන කැම්ප් එකකට යවලා රිෆියුජි ප්‍රොසෙස් එක ඉතාම ඉක්මනින් එහෙදි කරලා ඔයා රිෆියුජිය ලබන්න සුදුසු නම් ඔයා ඉතාලියට ගන්නවා. එහෙම නැත්නම් ඔයාගේ මව් රටට ආපහු නැවත හරවලා යවනවා කියන එක තමයි දැනට ලැබුණු විස්තර වලින් දැනගන්න ලැබුණේ. හරියට මේක ගැන දන්නේ නැහැ. සහ තාම මේ නීති ක්‍රියාත්මක වෙන්නෙත් නැහැ. ඉතින් එතකොට ඔයාට මේ රිෆියුජි ක්‍රියාවලිය වෙනකන් මේක අවසන් වෙනකන් ඔයාට ඒ කැම්ප් වල කැම බීම ඉන්න අවශ්‍ය පහසුකම් ඒ දේවල් සියල්ල ඉතාලි රජයෙන් සකස් කරලා දෙනවා. දැනටත් මං දන්න තරමින් ගොඩක් පල්ලි වලින් කෑම බීම දෙනවා. ඒ වගේම මේ ඉතාලියට ගිහිල්ලා රිෆියුජි දාලා ඉන්න අයට නිදා ගන්න තැන් දෙන තැන් තියෙනවා. ගිහිල්ලා නා ගන්න පුළුවන් දෙන තැන් තියෙනවා. ආහාර පාන නිකන් දෙන තැන් තියෙනවා. මම වීඩියෝස් වල දැකලා තියෙනවා. ඉතින් ඒ වගේ ඇත්ත නැත්ත හරියටම මම දන්නේ නැහැ. ඉතාලි වල ඉන්න අය මේ සම්බන්ධව අදහස් දක්වයි කියලා මම හිතනවා කමෙන්ට්ස් වලින්. ඉතින් ඇත්තටම ඉතාලියට ගිහිල්ලා මේ විදිහට රිෆියුජි ඇප්ලයි කරලා ගොඩ යන්න පුළුවන්ද? මම දකින විදිහට නම් ඒක එක එක්කනාගේ ලක් එකට වඩා ගොඩක් අය කියනවනේ ඒක වාසනාව කියලා. වාසනාවට වඩා තමන්ගේ උත්සාහය මත වෙනස් වෙනවා. මොකද ඉතාලි රජයෙන් වැඩිපුරම මේකෙදි බලන්නේ සාමාන්‍යයෙන් මේකට අවුරුද්දක් දෙකක් විතර ගත වෙනවනේ මේ සම්පූර්ණ ප්‍රොසෙස් එක වෙන්න. සම්පූර්ණ මේ ප්‍රොසෙස් එක වෙන්න අවුරුද්දක් දෙකක් විතර ගත වෙනවා. සමහර විට ඊටත් වඩා වැඩි කාලයක් වෙන්න පුළුවන්. එතකොට මේ කාලය ඇතුළතදී ඔයා කොච්චර ඉතාලියට අනුගත වෙලාද? ඔයා කොච්චර සම්බන්ධතා ඉතාලිය ඇතුලේ හදාගෙනද? ඒ වගේම ඔයාට ඉතාලි භාෂාව කොයිතරම් දුරට පුළුවන්ද? මෙන්න මේ කියන දේවල් බලලා ඔයාට රිෆියුජි එක ලැබෙන්න පුළුවන් chance එක වැඩි වෙනවා. ඔයා ගිහින් ඔහේ ඉන්නවට වඩා හොඳට ඉතාලි භාෂාව ඉගෙනගෙන ඒ කෝස් එකක් මොනවා හරි කරලා ඊට පස්සේ ඔයාගේ කනෙක්ෂන් හදාගෙන පොදු වැඩවලට සම්බන්ධ වෙලා සමාජ සුබසාධක වලට ඒ දේවල් වලට සම්බන්ධ වෙලා වැඩ කරලා ඒ රටට පුළුවන් තරම් අනුගත වුණොත් ඔයාට මේ රිෆියුජි එක ලැබෙන්න පුළුවන් chance එක ගොඩක් වැඩි කියලා මම ගොඩක් වීඩියෝස් වලත් දැකලා තියෙනවා. එහෙ ඉන්න අයගෙන් මම අහලත් තියෙනවා. සහ අන්තර්ජාලයේත් මේ පිළිබඳව විශේෂයෙන්ම සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒ විදිහට ගිහිල්ලා ඒ දේවල් හරියට කරගෙන සාර්ථක වෙච්ච මිනිස්සු ඉතාලියේ ඕන තරම් ඉන්නවා. අද වෙනකොට දක්ෂ ව්‍යාපාරිකයෝ වෙලා ලොකු ව්‍යාපාර කරන, ඒ වගේම තමන්ගේ මුළු ෆැමිලි එකම ගෙන්නගෙන නිදහසේ සතුටින් ජීවත් වෙන මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඒ වගේම තමා මේ දේ හරියට කරගන්න බැරුව ලංකාවට ඩිපෝට් වෙලා ගියපු, එහෙම නැත්නම් නැවත යුරෝපෙට එන්න බැරි විදියට ඩිපෝට් වෙලා ගියපු කිහිප දෙනෙකුත් ඉන්නවා. ඒ අතරින් ඉතින් ඒක ඒ අයගේ අවාසනාව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයාලගේ නොදැනුවත්කමින් හෝ යම්කිසි කෙනෙකුට අහු වෙලා හෝ කුමන හෝ ආකාරයකින් වෙච්ච දෙයක් වෙන්න පුළුවන්. මේ වගේ රිස්ක් එකක් තියෙනවා කියන එක හැමෝම මතක තියාගන්නත් ඕනේ මේ ඉතාලියට යන්න බලාගෙන ඉන්න අය. ඉතින් හැම දෙයකම හොඳ පැත්තකුයි නරක පැත්තකුයි දෙකක් තියෙනවානේ. මේ විදිහට ගිහිල්ලා රිෆියුජි ඇප්ලයි කරලා ගොඩ ගියපු මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඒ වගේම ජීවිතේ වැරදිලා හරියට රස්සාවක් හොයාගන්න බැරුව අසරණ වෙච්ච මිනිස්සුත් මේ වෙනකොටත් ඉතාලියේ ඕන තරම් ඉන්නවා අපේ කෙල්ල කොල්ලෝ. ඉතින් රුමේනියාවට ඇවිල්ලා ඔයා නීත්‍යානුකූලව වැඩ කරන කෙනෙක් නම් මම කියන්නේ මගේ යෝජනාව නම් ඔයා රුමේනියාව ඇතුලේ පුළුවන් තරම් නීත්‍යානුකූලව වැඩ කරන ගමන් නීත්‍යානුකූලවම වෙනත් රටකට වෙනත් යුරෝපා රටකට යන්න අවස්ථාව හදාගන්න බලන්න. මුදල් වියදම් කරලා හෝ වෙන කෝස් එකක් කරලා හරි ලැන්ග්වේජ් කෝස් එකක් කරලා හරි මොන යම්ම අයුරකින් හෝ නීත්‍යානුකූල විදිහට වෙනත් රටකට සංක්‍රමණය වෙන්න උත්සාහ කරන්න පුළුවන් තරම්. හැබැයි ඒ වගේම තමයි ඔයාට ඇඳුනුම්කමක් තියෙනවා නම්, එහෙම නැත්නම් ඔයාගේ පවුලේ නෑදෑයෙක් ඉන්නවා නම්, එහෙම නැත්නම් ඔයාට උදව් කරන්න යම්කිසි කෙනෙක් ඉන්නවා නම් ඉතින්
වෙනත් රටකට සංක්‍රමණය වුණාට කමක් නැහැ. ඒ විශ්වාසය මත ඉතින් ඔයාට මේ දේවල් කරගන්න පුළුවන්. මම යන්න එපා කියනවා නෙවෙයි. හැබැයි රිස්ක් එකක් තියෙනවා කියන එක මතක තියාගන්න ඕනේ. මොකද රුමේනියාව ඇතුලේ ඔයා ඉන්නේ නීත්‍යානුකූල වීසා බලපත්‍රකින්. ඔයාට සෞඛ්‍ය රක්ෂණය තියෙනවා. ඔයාට ඒ හම්බෙන වරප්‍රසාද හැම දෙයක්ම රුමේනියාව ඇතුලේදී හම්බෙනවා. හැබැයි ඉතාලියට ගියාට පස්සේ ඔයා රිෆියුජි ඇප්ලයි කරලා ඉන්න කෙනෙක් නම් මං හිතන්නේ ඔයාට මේ සෞඛ්‍ය රක්ෂණය ඒ දේවල් මුලින් හම්බෙන්නේ නැහැ. ටික කාලයක් යනවා ඔයාට මේ දේවල් හම්බෙන්න. නීත්‍යානුකූල රැකියාවක් කරන්න හම්බෙන්න, ඇග්‍රීමන්ට් එකකට රස්සාවක් කරන්න හම්බෙන්න යම්කිසි කාලයක් ගත වෙනවා. ඉතින් ඇයි ගොඩක් අය මේ රුමේනියාවෙන් වෙනත් රටකට යන්න බලන්නේ? එහෙම නැත්නම් ඉතාලියටම යන්න බලන්නේ? පළවෙනි දේ තමයි සැලරි එක. ඉතාලිවල රුමේනියාවට වඩා ටිකක් වැඩිපුර පඩියක් හම්බෙනවා. ටිකක් නෙමෙයි. සාමාන්‍යයෙන් හොඳ වැටුපක් හම්බෙනවා ඉතාලිය රුමේනියාවට වඩා. ඉතින් ඒක තමයි ගොඩක් අය ඉතාලියට යන්න බලන්නේ. ඒ වගේම රුමේනියාවට වඩා ජීවන තත්ත්වය අතින් ගත්තාම ඉතාලියේ ජීවන තත්ත්වය උසස්. ඒ වගේම තමයි රුමේනියාවට වඩා ඉතාලියට ගිහිල්ලා එයා ස්ටේබල් වුණොත් එහෙම එයාට එයාගේ ෆැමිලි එක ගෙන්නගෙන නිදහස ජීවත් වෙන්න පුළුවන් වාතාවරණය රුමේනියාවට වඩා ඉතාලියේදී වැඩි. මට දැනගන්න ලැබුණු විස්තරවලට අනුව. ඉතින් මෙන්න මේ කාරණා නිසා තමයි රුමේනියාවේ ඉඳන් ඉතාලියට යන්න ගොඩක් අය try කරන්නේ. ඉතින් ඒ නිසා මම ඔයාලට කියන්නේ ඔයාලගෙත් අදහසක් තියෙනවා නම් රුමේනියාවට ඇවිල්ලා ඉතාලියට යන්න හෝ ඔයා දැනට රුමේනියාවේ ඉන්න කෙනෙක් නම් ඉතාලියට යන්න අදහස් කරනවා නම් මේ කිව්ව කරුණු ගැන ටිකක් සලකලා බලන්න. මොකද ඔයාගේ වටින ජීවිතේ කැප කරද්දී යම්කිසි දෙයක් වෙනුවෙන් ඔයා කැප කරනකොට හරියට ඒ දේ ගැන හොයලා බලලා ඒ දේ කරන්න කියන එක තමයි මම ඔයාලගෙන් ඉල්ලන්නේ. ඉතින් නිවැරදිව කරුණු දැනගෙන ගියොත් ඔයාට බැරි වෙන එකක් නෑ මේ දේ කරගන්න. මොකද ගොඩක් අය මේ දේ කරගෙන තියෙනවා මම දැකලා තියෙනවා. වීඩියෝස් වලින් මම දැකලා තියෙනවා මේ දේවල් ගැන. ඉතින් නිවැරදි දැනුමක් ඇතුව හරි විදිහට මේ දේ කරගන්න බලන්න ගිහිල්ලා රැවටෙන්න එපා ගොඩක් අයට. ඒ වගේම කරන්නා වාලේ අනික් කෙනා කරා මටත් මේ දේ පුළුවන් කියලා හිතලා යන්න එපා. එහෙම වුණොත් ඔයාගේ ජීවිතේ වරදින්න පුළුවන්. මොකද එක එක්කනාට වෙනස් මේ දේවල් වෙන විදිය. ඉතින් මේවා ගැන හොඳ සැලකිල්ලෙන් කටයුතු කරලා කොහොම හරි තමන්ගේ ජීවිතේ ජය ගන්න කියලා මම මේ වීඩියෝ බලන හැමෝගෙම ආදරයෙන් ඉල්ලනවා. මොකද දෙයක් ඔහේ කරනවට වඩා දෙයක් ගැන අවබෝධයකින් යුතුව ඒ දේ කරපුවාම ඒක සාර්ථක වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. ඉතින් තමන්ගේ වටිනා ජීවිතෙත් එක්ක තමන්ගේ වටිනා ජීවිතෙත් එක්ක කරන මේ ගනුදෙනුවලදී ඊටාම පරිස්සමෙන් කටයුතු කරගන්න කියලා තමයි මම අපේ ආදරණීය යාළුවන්ගෙන් ඉල්ලන්නේ. ඉතින් අද වීඩියෝ එකෙන් මට කියන්න ඕනේ උනේ මෙන්න මේ කාරණා ටික ගැන. මේ වගේම යුරෝපය සම්බන්ධ අලුත් විස්තර, යුරෝපයේ ජොබ් සම්බන්ධ විස්තර, මෙන්න මේ වගේ වීඩියෝ ඔයාලට දිගටම බලන්න ඕනේ නම් මාව subscribe කරලා තියාගන්න. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් නැවතත් හම්බ වෙනකන් ඔයාලට සුබම සුබ දවසක්.